තමන්ගේ දුව ලස්සනට ගෙයක් හදනකොට, තමන්ගේ පුතා ලස්සනට ගෙයක් හදනකොට අපේ උන් දියුණු වෙනවා කියලා අම්මයි තාත්තට සතුට තියෙනවද නැද්ද? මුදිතාව තියෙනවා. එහෙනම් පිටේ උන් ගෙවල් හදනකොට තට්ටු 2 3 හදලා ගේ හදනකොට ඇයි මේ මෙතන පොඩ්ඩක් පෑරෙන එකක් එන්නේ? ඉච්ඡා මච්චරිය, ඉරිසියාව, මසුරුකම. ඔය ඉරිසියාව මසුරුකම කියන එක සතුට රංජන වාජනේ විශාල සිදුරයි. එතකොට යාට හිතට එන ජීවිතේට එන සතුට රඳින්නේ හදවතේ සිදුරක් තියෙනවා. මොකද්ද සිදුර? ඉරිසියාව. ඉරිසියා කරන්න එපා. ලෝකේ කොතනක හරි මේ බණපදේ අහන මිනිසුනේ නුඹලාට කියන්නේ සතුටෙන් ජීවත් වෙන්න කැමති නම්, ගින්දරක් නැතුව ජීවත් වෙන්න කැමති නම් ඉරිසියා කරන්න එපා. මසුරු වෙන්න එපා. ඊළඟට තමන්ගේ දුව හොඳ වාහනයක් ගන්නවා, පුතා වාහනයක් ගන්නවා. අම්මලාට ඉරිසියාද? නැහැ. සතුටුයි. අපේ තමන් ගියේ නැතත් ඒ වාහනේ සතුටුයිනේ. දැන් හොඳ වාහනයක් කරන් අපේ උන් ඇත්තටම සතුටුයි. ඒ තමයි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මුදිතාව. බ්‍රහ්ම විහරණ. අන්න ඒ වගේ පිට මිනිස් හොඳ වාහනයක් ගනිද්දී ඇයි ඉවසන්න බැරි? ඇයි ඒ වගේ දිහා දකින්නට ඔය දැන් යහන වාහනවල ගියාට උන් ඉස්සර හිටපු ඇටි අපි නිදාන්නේ. අන්න මොකද්ද පිට උනේ? ඉරිසියාව. 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 එතකොට මේවා තියෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළා සැනසෙල්ල ඉන්න බෑ. ගින්දරක් නැතුව ඉන්න බෑ. සමගින් ඉන්න බෑ. ආශිර්වාදයෙන් නෑ. ඉතින් අම්මයි තාත්තගේ තුල ඉරිසියාව නැත්තම් අනිවාර්යෙන් දරුවන්ට ආශිර්වාද කරනවමයි. ආශිර්වාද කරනවමයි. මගේ දරුවෝ දියුණු වෙන්න ඕනේ කියලා. උන් දවසින් දවස පණ ගහලා එනකොට හරි සතුටුයි හිතට. අම්මා තාත්තට. ඉච්ඡා මච්චරිය නෑ. ඒ නිසා දෙවියන්ට උනත් එහෙමයි. ලොකු දෙවොලක් හදනකොට ඉවසන්න බෑ. දෙවියන්ට දේවාලයක් හදනකොට ඉවසන්න බෑ. ඇයි ඒ? අපේ තැන් විතරක් හැදේවා. අන මසුරුකම. පිටතෙන් එපා. ඉරිසියාව. ඕකෙන් තියෙන්නේ මොකක්ද දන්න දවසාන ඉතුරු වෙන්නේ? ගින්දර. ප්‍රශ්න. ගෙවල් වල සැනසෙල්ල නැහැ. පොඩි දෙයෙන් ඇවිස්සෙනවා ගෙවල්. එක පිට එක ප්‍රශ්න එනවා ගෙවල් වලට. ඉරිසියාව. අපේ හනුවරේ විතරක් වැඩි ඒවා. උංගේ එපා. පිට ආගමක, පිට ජාතියක, පිට මිනිස්සුන්ගේ වර්ගය බෝ වෙනවට කැමති නැහැ. මොකද්ද මේකේ අදහස? ඉරිසියාව. දෙක්කද? ඊට පස්සේ සැනසෙල්ල ඉන්න පුළුවන්ද? ඊට පස්සේ අරුබුද, කලකෝලාහල, අසමගිය, යටිපෝටු වැඩ, දිය යටින් ගින්දර ගෙනියන ඒවා, සීතල යුද්ධ. ඇයි මේ ඉරිසියාව? පන්සලක් හැදෙනවට කැමති නැහැ. දෙවුලක් හැදෙනවට කැමති නැහැ. ඉරිසියාව. ඔයාලා දන්නවද කෙනෙක් සියදිවි නසා ගන්න හේතු වෙන්නේ ඉරිසියාව? ඕන් පින්වතුනි ඊළඟ කාරණාව. කෙනෙක් සියදිවි නසා ගන්න ඉරිසියාව නිසා. ඒ කොහොමද වෙන්නේ? අනුන් සැප විඳිනවා, මට ඒ සැප නැහැ. මල් ළඟ සතුට තිබ්බා, ඒක අනුන් ගත්තා. ඉච්ඡා මච්චරිය. ඉච්ඡා මච්චරිය. තමන් කෙල්ලෙක් කියාලෝන. ඒ කෙල්ල වෙන කොල්ලෙක් කියාලෝන. මා සම්පත මා සතු සම්පත අනුන් සන්තක වුණා. මසුරුකම. ඒ කොල්ලට මේ වගේ කෙල්ලෙක් හිමිවීම ඉවසන්න බෑ. ඉරිසියාව. මං කියන එක තේරෙන්නේ?
ඔය කෙල්ලෝ නිසා මැරෙන කොල්ලෝ ඉරිසියාවෙන් මැරෙන්නේ සුගතියක් නැහැ. මනුස්ස ජීවිතේ දුර්ලභයි. පිනක විපාක යන්නේ මිනිස්සෙක් නිරේ යන්නේ නැතුව, තිරිසන් ලෝකේ යන්නේ නැතුව, පෙරේතෙක් වෙන්නේ නැතුව මිනිස්සෙකුනේ පිනකටනේ. ඒ පිනට ලැබිච්ච මනුස්ස ජීවිතේ නැසුවා. පුණ්‍ය පිනෙන් මේ ජීවිතේ ලැබුණා කියන එක නැසුවා. ධර්මයේ නැසුවා. පින්පව් විපාක විශ්වාස කරන්නේ නැතුව මැරුණා. මැරුණාට පස්සේ සුගතිය යන්නේ. මේ බණහන පින්වතුනි ලෝකේ කොතනක හරි බණපදේ අහනවා නම් මම මේ කියන විඳින දුකක් ඉවසගෙන ඉන්න. සියදිවි නසා ගන්න එපා. සියදිවි නසා ගන්න මේ රිසියාවේ. අනුන් සැපසේ ඉන්නවා. පීඩාවක් නැතුව ඉන්නවා මට තමයි කරදර. කියලා අනුන්ගේ සැපේ ඉවසන්නේ නැහැ. දැක්කද?